හරි යාළුවනේ, අදත් මම නයි මිරිස් ගැන තමයි වීඩියෝ එකක් ගෙනාවේ. මේ මම නයි මිරිස් ගස් 10කින් තමයි පටන් අරගත්තේ. මගේ නයි මිරිස් ගස් දැන් ලොකුවට හැදිලා තියෙන්නේ. ගස් 10ම හොඳට හැදිලා තියෙන්නේ. මං ඒකින්ද තව පැල 10ක් ගෙනාවා. ඒ 10ත් හිටව ගත්තා. ඒ වගේම කිව්වොත් මේ නයි මිරිස් ගස් වලට පස් මාධ්‍යයට යොදාගත්තේ කරදහයයි කුකුල් පෝරයි මිශ්‍ර. ඒ කියන්නේ කොටුවක් අස් කරලා ඉවත් කරපු පස් තමා අරගත්තේ. තව යාරමිලා දෙපාරයි දාලා තියෙන්නේ. එච්චරමයි යාළුවනේ දාලා තියෙන්නේ. තව කෘමිනාශක විදිහට කොහොඹ තෙල් ගැහුවා. ඔයාලත් හිතවල බලන්න. වතුර දාන්න එක ප්‍රශ්නයක් නම් මෙන්න මේ වගේ ගේ අයිනේ මෙන්න මේ විදිහට හදාගන්න. එතකොට දවසට එකපාරක් වතුර දාපුවම හොඳටම ඇති.